මම ඔය මේ අයියා ඔය ලියලා තියෙනම Facebook එකේ සමහර වෙලාවට අයියා ලියනවනේ එක එක පරණ මතක මම ඔය ටිකක් උන්මාදයෙන් වගේ කියවන නිසා මම දැකලා තිනවා බාලතම්පෝ ගැන රජී සහෝදරයා ගැන අයියා සෑහෙන දේවල් ලියනවා. මේ ඒ ඇසුර කොහොමද ඒ ජීවිතේට මොකද දැන් එහෙම પરම්පරාවක් දැන් නැහැනේ මං හිතන්නේ අවසාන ටිකනේ ඒගොල්ලෝ ඇසුරු කරපු මිනිස්සුත් ඉන්නේ. ඔව් බාලතම්පෝ දේශපාලනය සහ මේ නිකන් අපේ ජීවිත වටපිටාවට කොහොමද ඒගොල්ලන්ගේ මම බාලතම්පොත් එක්ක සෑහෙන ළඟින් ආශ්‍රය කරා. ගුවන්විදුලි ඉඳකම් මම බාලතම්පොත් එක්ක බොහොම ළඟින් ඇසුරු කරා. එයාගේ දේශපාලන පන්ති වලට ගියා. ලංකා විලසේවක සංගමේ හැම වීකෙන්ඩ් එකම දේශපාලන පන්ති තිබුණා. උදේවරුවේ තිබුණේ තියරි එක. තියරි ගෙන්වේ සරවණ භගවාන් කියලා ඇඩ්වොකේට් කෙනෙක්. ඒ කාලේ හිටපු හොඳ ඇඩ්වොකේට් කෙනෙක්. එයාත් හොඳ මාක්ස්වාදී. අවස්වරේ තුනේ ප්‍රැක්ටිකල් මාක්ස්වාදී ප්‍රායෝගික දැනුම. ඒක කරේ බාලා. ඉතින් බාලා කියන්නේ හරි ඉතාමත් හොඳ කෙලින් වැඩ කරන හොරකම් කරන්නේ නැති ප්‍රතිපත්ති කරක මිනිස්සෙක්. මිනිස්සු ඒ කාලේ එක කතා කියනවා බාලතම්පු CIA කාර්යයක් කියලා. කියන්නේ ඒ කාලේ තිබුණ හැඟීමක් ඇමරිකාවට ගිහිල්ලා වුණා කවුරු හරි ඌ CIA කාර්යයක්. මාර වැඩක්. කියන්නේ ඇමරිකාවට යන්න බෑ. ඇමරිකාවට ගියොත් ඌ CIA කාර්යය වෙනවා. ඒ වගේම හැඟීමක් තිබුණා. ඉතින් බාල